ඔන්න යා කාලා බලමු. අකේන එන්නේ නැද්ද? අකේන් කෑ ගහන්න එපා ඔයාගේ. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි කෑමක් හදන්න තමයි යන්නේ. මේක ගොඩාක් viral ගිය කෑමක්. YouTube, TikTok, Facebook වල ගොඩාක් viral ගියා. ඉතින් මටත් හිතුනේ ඒක හදලා බලන්න රහද කිහෙම කියලා. අද මම තනියෙන් නෙමෙයි හදන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා මගෙත් එකේ කෑම එක හදන්න එකතු වෙන. අපි බලමු කවුද කියලා. ඒ තමයි අපේ මල්ලි. ඉතින් මම මල්ලිත් එක තමයි අද කෑම එක හදන්නේ. බලමු අපි කොහොමද ඒක හදලා ඉවර වෙද්දී රහද කියලා නේ. බලමු අපි. බලමු. Okay, stay tuned. Hi. ඉතින් අපි ඔක්කොම ඕන කරන බලු ටික අරගෙන බ්ලාස්ට් වුණා. අපි තාම කිව්වේ නැහැ මොකද්ද අපි හදන්න යන්නේ කියලා. ඉතින් අපි අහමු අපේ මල්ලිගෙන් අද අපි මොකද්ද හදන්න යන්නේ කියලා. මොනවද අපි හදන්න යන්නේ? අද අපි හදන්නේ මසාලා මුරුක්කු. Yes, අපි අද හදන්නේ අර ගොඩාක් viral යන මසාලා මුරුක්කු එක. ඉතින් අපි හදලා බලමු එක ඔය කියන තරම් ගොඩක් රහද කියලා. මොකද ගොඩක් කට්ටිය කිව්වා ඒක මාර රහයි එහෙම කියලා. අපි බලමු හදලා ඒක මේ කියන තරම් රහද කියලා. ඉතින් අපිට මේ කෑම එක හදන්න ඕනේ මේ මුරුක් එක මසාලා මුරුක් එක තව රටින්දි පොත්ත අයින් කරලා ගන්න රටින්දි ගද්දියාලත් ඊට පස්සේ දෙහි ඕනේ වෙනවා අපිට ඊට පස්සේ මිරිස් ඕනේ තව ලුණු චූට්ටක් ඔය ටික තමයි අපිට මේ කෑම එක හදන්න ඕනේ වෙන්නේ. අපි හදලා බලමු. තව අපිට පොඩි දෙයක් අමතකුණා අපි මල්ලිදම මතක් කරේ. අපිට වතුර ටිකක් ඕනේ මේක මිශ්‍රණය බ්ලෙන්ඩර් කරද්දි මේ වතුර ටිකක් දාලා කරන්න ඕනේ වතුර චුට්ටක්. ඒක මන් දන්නේ ප්‍රමාණයක් නම් හදද්දි බලමු. අපේ අතට ගෙන ගියා. මේකට අපි දාන්න ඕනේ මුලින්ම රටින්දි මිරිස් වතුර ටිකක් දෙහි චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරන්න තමයි තියෙන්නේ. මුලින්ම දාන්නේ රටින්දි රට ටික දාන්න. අපේ අක්කා දැන් මේකට මිරිස් දාන්නයි හදන්නේ. ඔයාලගේ රහත් එක්ක බලලා දාන්න අපි දෙන්න සාමාන්‍ය මිරිස් කනවා. එතකොට අපි දෙන්නට අවුලක් නෑ. ඒක ඔයාලට මිරිස් කන කෙනෙක් නම් ගොඩක් මිරිස් දාන්න. මිරිස් කන්න නැත්නම් ඒක අඩුවෙන් දාගන්න. මේ අපි හදපු එකට දෙහි දාගන්න ඕනේ. මම දෙහි භාගයක් තමයි ගත්තේ. බෑයක් අපි රහත් එක්ක බලමු. දැන් මේකට අපි අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න ඕනේ. වතුර චූට්ටක් මේ වගේ ප්‍රමාණයක් දාගමු. බලමු ඒක මිශ්‍රණයත් එක්ක අපි හදලා බලමු. මේක තමයි අපි හදපු මිශ්‍රණය. මේක අපි දැන් බ්ලෙන්ඩ් කරගමු. හරි අපි දැන් මේ අපි හදාගත්ත මිශ්‍රණේ බ්ලෙන්ඩ් කරගමු. දාගත්ත වතුර ප්‍රමාණය පොඩ්ඩක් මදි. මොකද ඒක පොඩ්ඩක් අර ජූසි විදිහට තියෙන්න ඕනේ කියලා මම දැක්කා. ඉතින් අපි තව ටිකක් දාගමු වතුර. චුට්ටක් දාන්න. හරි දැන් අපි අපෝ මේක බ්ලෙන්ඩ් කරගමු. මේක තමයි අපි දැන් හදපු මිශ්‍රණය බ්ලෙන්ඩ් කරලා අපි දැන් මේක මුරුකකට දාලා බලමු. මෙන්න මේ වගේ බෝල් එකකට අපි දාමු මුරුක්කු. Wow. It's amazing. හරිම රහ පාටයි guys. මෙන්න මේක තමයි අන්තිමට අපි හදාගත්ත මිශ්‍රණය. මේක අති මික්ස්. හරි දැන් අපි මේක මික්ස් කරගෙන අපි ඊපස්සේ ටේස්ට් එකට යමු. දැන් අපි ටේස්ට් කරන් තමයි යන්නේ. අපි හදාගත්ත අපි කාලා බලමු. මුලින්ම අකෙන් එකක් ගන්නකෝ. ඔන්න යා කාලා බලමු. බිමට දැලුණා.
හරිම රහයි. දැවිල්ලයිනේ. දෙවන සිස්ටම් නෑ හරිම රහයි හැබැයි. රහ පාටයි බලමු. perfect. ඇත්තටම රහයි. Into the mouth. Nice. දැවිල්ලයි. මේ රහයි. මට නම් දෙවෙන්නේ නෑ. You think you're a man with a gun in your hand, don't you? 10 out of 8.5 9 වගේ දෙන්න පුළුවන්. මම 8ක් වගේ. ඇත්තටම රහයි. එහෙනම් අපි next video එකකින් ඉක්මනට හම්බෙමු. මේක තමයි මසාලා මුරුක්කු එක. හරිම රහයි. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේ දැවිල්ල කන්න පුළුවන් කෙනෙක්ට මාරු රහයි. මොකද මමත් දැවිල්ල කන කෙනෙක්. මල්ලිත් එහෙමයි. අපි දෙන්නට මේක මාරු විදිහට සෙට් වුණා. ඉතින් ඔයාලත් හදලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලත් කැමති වෙයි. මේ වගේ අපේ වීඩියෝස් බලන්න ආස නම් අපේ YouTube channel එක subscribe කරලා like කරලා share join වෙන්න. See you in the next video guys. Bye.